welcome to our channel. I'm PV. අද ගොඩාක් විශේෂ දවසක් මට. මොකද මම පොඩි කාලේ ඉඳන් සැබෑ වෙයි කියලා බලාගෙන හිටපු ඩ්‍රීම් එකක් අද මට ඇත්තටම සැබෑ කරගන්න පුළුවන් වුණා. අපි එහෙනම් වීඩියෝ එකට ගිහින්ම බලමු අද කොහෙද අපි ගියේ කියලා. And look at what the fuck we did tonight. සන්තෝෂෙ මැරිලා යන්න පුළුවන්. මේ තමයි අද ෆිට් චෙක් එක. ඔයගොල්ලෝ කලින් වීඩියෝ එක බැලුවා නම් මං අර මට ඕනම විදිහේ ජැකට් එකක් ගත්ත කිව්වේ මෙන්න මේ ජැකට් එකට. මේකේ හුඩි එකක් තියෙනවා. අනික වින්ටර් එකේ ගොඩක් සීතල නැති දවසටත් හොඳයි කියලා තිබ්බා. ඒ වුණාට ඒ කාලෙට ඉතින් වෙනම ඇඳුම් ගන්න වෙනවා. ඒත් මේ කාලෙට නම් මේ ජැකට් එක පර්ෆෙක්ට්. දැන් අපි මේ යන්නේ ඔලිම්පියා හාල මියුන්ෂන්. නැත්තම් ඔලිම්පික් හෝල් මියුනික්. ඉතින් අද මට මාර එක්සයිටිං දවසක්. අද අපි යන්නේ මම පොඩි කාලේ ඉඳන් ආසා බෑන්ඩ් එකක් ඩිස්ටර්බ්ඩ්. මම පොඩි කාලේ ඇත්තටම මේ Need for Speed Most Wanted ගහද්දි තමයි ඒගොල්ලන්ගේ ට්‍රැක් එකක් ඒ ගේම් එකේ තියෙනවා. ඒකෙන් තමයි ඒගොල්ලන් දැනගත්තේ. ඉතින් මම පොඩි කාලේ ඉඳන් ආසයි ඒගොල්ලන්ට. ඉතින් අපේ මොකක් හරි තියෙන ලක් එකකට කොහරි මේ සැරේ ඒගොල්ලන්ගේ ටුවර් එක ගිහිල්ලා දැන් අද මියුනික් වල තමයි තියෙන්නේ. ඉතින් ඒකට තමයි අද අපි ආවේ. ඇත්තටම ඒ කියන්නේ මාරම එක්සයිටිං දවසක්. මොකද මේ ලංකාවේ ඉඳිද්දී අපි හිතනවා අනේ අපිට එන්න පුළුවන් වෙයි සමහර විට කවදා හරි දවසක යනවා. මොකද ලංකාවට කවදාවත් ඉතින් එන්නේ නැහැනේ. ඒ වුණාට මේ කොහොම හරි මෙහෙට ආපු නිසා අද ඔන්න යන්න පුළුවන් වුණා. මේ ඈතින් පේන්නේ ඔලිම්පියා හාල එක. මේකේ 1973 ඉඳන් ගොඩක් ආටිස්ට්ලා කොන්සර්ට්ස් කරන්න ඇවිල්ලා තියෙනවා. ඒ ආටිස්ට්ලා අතර ඩේවිඩ් බවි, Queen, The Who, Led Zeppelin, Kiss, AC/DC, Metallica, Britney Spears, Shakira, Linkin Park, Ed Sheeran, Celine Dion වගේ famous ආටිස්ට්ලා ගොඩක් ඉන්නවා. ඉතින් මේ වගේ ආටිස්ට්ලා පර්ෆෝම් කරපු අරීනා එකකට එන්න ලැබීමම මං හිතන්නේ ලොකු ආසනාවක්. ඩිස්ටර්බ්ඩ් බෑන්ඩ් එක ඇමරිකන් හෙවි මෙටල් බෑන්ඩ් එකක්. 1994 දී තමයි මේ බෑන්ඩ් එක ෆෝම් කරලා තියෙන්නේ. මේගොල්ලෝ 2009 ඉඳලා 3 පාරක් ග්‍රැමි අවෝඩ්ස් වලටත් නොමිනේට් වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඩිස්ටර්බ්ඩ් songs ගොඩක් මූවිස් වල වගේම වීඩියෝ ගේම්ස් වලත් ෆීචර් වෙලා තියෙනවා. මෙතන ඩිස්ටර්බ්ඩ් මර්ච් සෙල් කරන පොඩි හට් එකකුත් තිබුණා. මේ තමයි ඇතුළට යන්න ඉන්න කිව් එක. අපි දැන් ආවා ඇතුළට ස්ටේඩියම් එකේ. දැන් තියෙන්නේ අපිට මේ අපේ මේ සීට් එක තියෙන තැනට යන්න තව තියෙනවා. ඉතින් අපි දැන් මේ මොනවා හරි මෙතනින් අරගෙන එතනට යන්න තමයි හදන්නේ. අපි ගත්තේ curry boost එකක්. මේක තමයි සාමාන්‍යයෙන් හැමෝම කන්නේ. ගොඩක් සිම්පල් කෑමක් වුණාට හරිම රසයි. මේ Disturbed tour එකේ ඕපනින් බෑන්ඩ් එක Megadeth. ඒ කියන්නේ මේන් බෑන්ඩ් එක එන්න කලින් ඕපන් කරන්නේ ඒ බෑන්ඩ් එක. කොන්සර්ට් එක පටන් ගන්නකන් ඉතින් මේ දැන් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නේ. Megadeth ගහලා ඉවරයි. දැන් මේ ඩිස්ටර්බ් වෙනකන් ඉන්නේ.
මේ අවස්ථාවේ මෙයා මේ තඩි ප්‍රෙට්සල් එකක් අරන් කනවා. බෑග්‍රවුන්ඩ් එකේ මගේ කෑගහිල්ල තමයි ඇහෙන්නේ. මට ඇත්තටම ඇඬෙන තරමට සන්තෝෂයි මේ වෙලාවේ. මම පොඩ්ඩක්වත් ඇහැ අහකට නොගෙන තමයි බලන් හිටියේ. ඇත්තට මේ සතුට මට වචනෙන් කියන්න තේරෙන්නේ නැහැ. මොකද පොඩි කාලේ ගේම් එකකින් අඳුරගත්ත බෑන්ඩ් එකක් අවුරුදු ගානකට පස්සේ ලයිව් දකින්න ලැබෙනවා කියන එක අමුතුම ෆීලිං එකක්. විශේෂයෙන්ම ලංකාවේ කෙනෙක්ට. අනිත් විශේෂම දේ තමයි හැමෝම මේ වගේ තැනකට එන්නේ තමන් ආසම බෑන්ඩ් එකක් ප්ලේ කරනවා බලන්න. ඉතින් අපි හැමෝටම එක එක විදිය පොලිටිකල් රිලිජියස් views තියෙනවා. හැබැයි ඒ හැමෝටම පුළුවන් පැය කීපයකට ඒවා ඔක්කොම අමතක කරලා උපරිමයෙන්ම මියුසික් එන්ජොයි කරන්න. Played a tiny little venue.
And look at what the fuck we did tonight. We've come a long way, baby. Gather yourselves now. Docket number 080496. In the case of the World Order versus David Michael Draymond, we fired to death by electrocution. May God have mercy on your soul. Roll on two!
මට කොන්සර්ට් එක අතරේ නිතරම අපේ අයියා මතක් වුණා. මොකද අපි මේ සෝංග්ස් ඇහුවේ එකට පොඩි කාලේ. ඉතින් එයාටත් මෙතන ඉන්න තිබ්බනම් කියලා මට ගොඩක් පාරක් හිතුණා. Because a vision softly creeping left it seen while I was sleeping, and the vision that was planted in my brain still remains within the sound of silence. In restless dreams I walk alone. People writing songs and voices never share. No one dare disturb the sound of silence. Fools said you do not know. Silence like the cancer grows. Hear my words and all my heart teach you. Take my arms and all my heart reach you. But my words like silent raindrops fell, echoed in the wells of silence, and the people doubted to the neon god they made. In the sun flashed down its body. දැන් අපි මේ ඉවර වෙලා ඉන්නේ. Absolutely fucking crazy, absolutely surreal experience. මම මට ඇඬුණා ඇත්තටම මේ ඒ තරම් මාරු fun. මම කියන්නේ experience of a lifetime. ඒ වගේ experience එකක් මම දැන් ආපහු වෙයිද කියලා. ඒ තරම් හොඳයි. අනිත් එක ඩේවිඩ් රේමන්ගේ vocals fucking perfect. ඒ කියන්නේ හිතන්න බෑ එච්චර මේ ඒ තරම් සින්දු ගොඩක් එක දිගට එහෙම කියන්න පුළුවන්ද කියලා අත්‍තරම හිතන්න බෑ මේ vocals මාරම perfect. vocals අනිත් දේවල් music ඔක්කොම හොඳයි. Fucking perfect. One of the top evenings of my life. මාර සන්තෝෂයි දැන් නම් ඉතින් මේ සන්තෝෂෙ මැරලා යන්න පුළුවන් අත්‍තරම. අපි ඊට පස්සේ ඉතින් සන්තෝෂෙන් දුකෙන් ගෙදර ගියා. ඔයගොල්ලෝ අද වීඩියෝ එක එන්ජොයි කරා කියලා හිතනවා. එහෙනම් තව වීඩියෝ එකකින් හම් වෙනකන් අදට විකාශයේ නිමාව. I already know your name. I will not break this time. Hey, now, Sorry, then. Sorry, then.